සටහන නරඹනවා කියන එක රහසක් නෙවෙයි. මම හිතනවා මේ අවුරුදු 5ක් පිරෙන වෙලාවේ අපි අද තෝරගත්ත මාතෘකාව අම්මා. මේ ලෝකෙට අපි බිහි වෙලා මම හිතනවා ඕනම කෙනෙක් ඉස්සෙල්ලාම කතා කරපු වචනේ අම්මා කියන වචනේ. ඒ වචනේ අහන්න අම්මා ලක්ෂ වාරයක් ඒ වචනේ කියන්නේ නැති. අපේ කනට කොඳුරලා තුරුළු කරගෙන. ඒ වගේම කවුරු හරි මගින් ඇහුවොත් හාමුදුරුවන්ට මේ ලෝකේ තියෙන ලස්සනම වචනේ මොකක්ද කියලා? ලස්සන වචනේ අම්මා කියන වචනේ තරම් ලස්සන වචනයක් තවත් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒ වගේම හසන්ත මේ ලෝකේ මගින් ඇහුවොත් මට ලෝකෙන් වැඩියෙන්ම ආදරය කළේ කවුද කියලා. ඒත් මම දෙන උත්තරේ අම්මා. මගෙන් ඇහුවොත් හාමුදුරුවෝ ලෝකෙන් වැඩියෙන්ම ආදරය කරන්නේ කාටද කියලා. ඒත් මම කියන්නේ අම්මා. හසන්ත මුළු ලෝකෙම මා එක්ක තරහ වුණත් කවදාවත් අම්මා මා එක්ක තරහ වෙන්නේ නැති බව මම දන්නවා. මුළු ලෝකෙටම මම කැත වෙන්න පුළුවන්. ඒත් අම්මට කවදාවත් මාව කැත වෙන්නේ. හසන්ත මේ අපි දන්න පවුලක එකම ගෑනු ළමයි එකම දුව. උපදිනකොටම අංග විකල ළමෙක්. ටික දවසක් යනකොටයි තේරුණේ ළමයි මන්ද බුද්ධික ළමෙක්. අංග විකලයි මන්ද බුද්ධිකයි. අවුරුදු 3ක් විතර යනකොට මොලේ වතුර පිරিলা කලගෙඩියක් විතර එන්න ඔළුව ලොකු වුණා. අතපය විරූප වෙලා ගියා. ඉතින් අර ළමයා ස්පිරිතාලෙ ගෙනියනවා මොලේ වතුර අරන් දානවා ගේනවා. මේ ළමයා අවුරුදු 28ක් ජීවත් වුණා. කවදාවත් අම්මේ කියන වචනේවත් කිව්වේ නැහැ මොකද ගොළුයි. කවදාවත් මේ මහ පොළොවේ අඩියක් තිබ්බේ නැහැ. නැගිටින්න බෑ. කවදාවත් බත් කටක් අනලා අතින් කෑවේ නැහැ. අත්කොර වෙලා. ඔය දාලා තිබුණා. අන්තිම අවුරුදු 2 ඔළුවයි ඇටසැකිල්ලක් විතරයි තිබුණේ. පුදුමාකාර දුකක් මේ අම්මා වින්දා. මැරිච්ච දවසේ මලගෙදරට අපි ගිය වෙලාවේ අර අම්මා අර පෙට්ටිය ළඟට වෙලා අර ඔළුව බදාගෙන අඬනවා. ඒ දුවේ මාව දාලා යන්නේ කියලා. මම 28 අවුරුද්දක් දහදුක් විඳලා ඔබ මැරිච්ච එක හොඳයි. අප්‍රිය කළාද? අහක දැම්මද? නෑ. මුළු ලෝකෙම අපිව අහක දැම්මත් අම්මා අපිව අහක දාන්නේ නෑ. මුළු ලෝකෙටම කැත වුණත් අම්මට අපි කැත නෑ. මුළු ලෝකෙම අපිට වෛර කළත් කවදාවත් අම්මා වෛර කරන්නේ නෑ. බලන්න අඟුලිමාල දරුණු මිනිමරුවෙක් වුණා. දකින මිනිස්සයා මරනවා. එක ඇඟිල්ලක් අඩුයි. දැන් මේ වෙලාවේ තමයි ජනතාව උද්ඝෝෂණය කරන්නේ මේ මිනිමරුවා විනාශ කළා දාන්න. රජුගේ නියෝගය දෙනවා දුකතන මරන්න. හැමෝම සතුටු වුණා මේකට. අම්මට ආරංචි වුණා විතරයි අම්මා ගියා පණවිඩේ කියන්නේ. පුතේ උඹව මරන්න හදනවා පැනලා ඵලයන්. ඒ වෙලාවේ අම්මා ළඟට ගියා නම් අම්මව මරනවා ඉතුරු ඇඟිල්ල පුරව ගන්න. අන්න ඊට ඉස්සෙල්ලයි බුදුහාරු පෙන්ච වැඩි. මුළු ලෝකෙම විරුද්ධ වෙන්න පුළුවන්. අම්මා විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා අම්මා ගැන කතා කරනකොට
බුදුහාමුදුරුවෝ අම්මා ගැන තරම් ශ්‍රේෂ්ඨ වචන කාගෙනවත් කියලා නැහැ. තව මොකද උපමාවක් කියන්නේ? බුද්ධෝවිය මාතා. අම්මා කියන්නේ බුදු කෙනෙක්. බුදුහාමුදුරුවෝ කවදාවත් කොතනකවත් තියනවාද වෙන කිසිම මිනිසෙක් මම වගේ කියලා තියෙන්නේ? හවලා මම වගේ කියලා. ඒ වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළේ අම්මා ගැන විතරයි. ඊළඟට බුද්ධ කාලේ හරියට මේ මහා බ්‍රහ්මයාට ගරු කළා, වෙදුම් කළා. ඇදුවානේ. බ්‍රහ්මාති මාතා පිතරෝ. අන්න අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කළා. බලන්න තව තැනක කියනවා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ. අම්මා තාත්තා මහා බ්‍රහ්මයා විතරක් නෙවෙයි. අම්මා තාත්තට බුදුහාමුදුරුවෝ පූර්වාචාර්යවරු කියන වචනේ පාවිච්චි කළා. පූර්වාචාර්ය කියන්නේ අපේ ප්‍රථම මුල්ම ගුරුවරු දෙන්න. අපේ අම්මා තාත්තා දෙන්න. ඉතින් අම්මා අපි වෙනුවෙන් විදපු දුක්ඛන්දරාව මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් විඳලා නැහැ. අම්මගේ සෙනෙහස, ආදරය, දයාව අපිට වෙන කාටවත් සමාන කරන්න බෑ. සමාන කරනවා නම් සමාන කළ හැක්කේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ කරුණාවට, මෛත්‍රියට පමණයි. සමහර විට ලොකු මහත් වෙනකොට අපිට මේක තේරෙන්නේ නැහැ. නමුත් අපි පුංචි කාලේ අපට අම්මා නැති වුණා නම් ඒ පාඩුව මේ ලෝකේ කාටවත් පිරිමහන්න බෑ. පෙර පුංචි කාලේ මතකයි අපි ඉස්කෝලේ ඉගෙන ගත්තා. මල්ලි මමයි වැලි කෙලියේ ඉන්නකොට බඩකින්නක් හැදුනා මගේ කුසේ යට. බත්තිල්ලාගෙන යන්නේ කාලඟට යමන් මලේ අම්මා වැළලූ තැනට. මොකද මේ පොඩි දෙන්නගේ අම්මා මැරිලා. අම්මා නැහැ. හරි බඩකිනි දෙන්නට. අපි දන්නවනේ අපි පුංචි කාලේ බඩකිනි වෙච්ච ගමන් දුවගෙන යන්නේ අම්මා ළඟට. එල්ලිලා අපි කිරි බොනවා. හැම බඩකිනි කියලා කිව්වම අම්මා මොනවා හරි අපට දෙනවා. සමහර විට අම්මා හුඟක් දේවල් දෙන්නේ හංගලා තියා ඉඳලා අපට. සමහර දවස්වල බත් බදි වුණොත් එම පිට කවුරුවත් ඇවිල්ලා අපිට බත් ටික ඔක්කොම බෙදා දීලා අම්මා ඉතුරු වෙච්ච දම්කුඩ ටිකක් කන වෙලාවල් තියෙනවා. හොඳ ටික ඔක්කොම අපට දීලා අම්මා දම්කුඩ ටිකක් කාලා නිකන් ඉන්නවා. ඉතින් මේ විදිහට අම්මා නැති අර දරුවෝ දැන් දෙන්නට බඩකිනි සෙල්ලම් කරලා ලෝකෙ කෙනාට පොඩ්ඩක් තේරෙනවා. ඒ නිසා කෝ මල්ලි ආඩන්න එපා. වෙන කොහේ යන්නද අපි? කාගෙන්